ගෙනල්ලා තියෙන ටික කාලයකට පස්සේ විවිධ හේතු හින්දා පොඩ්ඩක් බිසි වුණා. පොඩ්ඩක් නෙමෙයි අද ගොඩක් බිසි වුණා. ඒ දේවලුත් එක්ක කොහෙවත් යන්නත් බැරි වුණා. වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. අවුරුදු 12කට සැරයක් පිපෙන සුවිශේෂී මල් වර්ගයක් හොයාගෙන තමයි මේ ගමන අපි ගියේ. එතකොට අපි මේක ප්ලෑන් කරේ උදේව නුවරඑළියට යන්න. නුවරඑළියට ගිහිල්ලා නෙළුම් මල් බලන්න. 7ට වගේ අපි නුවරින් ගමන යන්න පිටත් වුණා. පුසල්ලාව හරියෙන් අපේ අප්පච්චිගේ රොටි කඩේ. ඔයාලා දන්න. එතකොට ඒ රොටි කඩෙන් රොටියක් එහෙම කෑවා උදේම. අපි උදේට කන්න වෙන්න මෙහෙම. මේ නුවරඑළියටම වගේ ගියා. නුවරඑළිය රම්බොඩ පහු කරලා ලබු කැලේ හරියට වගේ ගියා. එතකොට මේ කඳු ටික නැගගෙන යද්දී කවදාවත් ලෙඩ වෙලා නැති මගේ බයික් එක ලෙඩක් දෙන්න පටන් ගත්තා. මුලින්ම මම හිතුවේ ක්ලච් ප්ලේට් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද ක්ලච් ප්ලේට් මම සෑහෙන කාලෙකින් මාරු කරලා නැහැ බයික් එකේ. ඒත් එක්කම මේ එවෙලේ එහෙම හිතුණත් ඉතින් ඒ වෙලේ කරන්න දෙයක් නැහැ. මට එතන ක්ලච් ප්ලේට් මාරු කර ගන්නවත් සෑහෙන දුරක් යනකම් ඒ ගැන දන්න කවුරුත් කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ මම ඉස්සල්ලාම try කරපු දේ තමයි මගේ බයික් එකේ චේන් එකේ ප්‍රශ්නයක් ඇති කියලා හිතලා බලපුවම චේන් එක ඇත්තටම පොඩ්ඩක් ලූස් වෙලා තිබ්බේ. ඒක කොහොම හරි තද කරගත්තා විසඳුමක් හොයාගෙන ඒකෙන් වැඩේ හරි ගියේ නැහැ. ඊට පස්සේ කාබුලේටර් එකේ මම පෙට්‍රල් චුට්ටක් වැඩි කරා. මං ගාව ටූල් කිට් එක සම්පූර්ණයෙන් තිබ්බේ නැහැ. තිබ්බේ මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් විතරයි. ඒකෙන් මම පෙට්‍රල් චුට්ටක් වැඩි කරලා බැලුවා. ඒත් වැඩේ හරි ගියේ නැහැ. කොහොම හරි මේ විදිහට පැය දෙකකට වැඩිය කාලයක් අපි දෙන්න මෙතනට වෙලා මා රුවන් අයියයි අපි දෙන්න මෙතන ලොකු යුද්ධයක නිරත වුණා. ඇත්තටම මේ බයික් එක ගොඩ දාගෙන මේ ගමන කොහොම හරි යන්න. මොකද මේ වෙද්දිත් අපිත් එක්ක මේ ගමනට සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් හෝටල් ප්ලේට්ස් ළඟට ගිහිල්ලා හිටියේ අපි එනකම් බලාගෙන. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක අපි බැලුවේ පුළුවන් තරම් ඉක්මනට බයික් එක හදාගෙන මේ ගමන යන්න. மோசடி செய்த சந்தேகநபர் குற்றப்புலனாய்வு திணைக்களத்தினரினால் கைது செய்யப்பட்டுள்ளார். பானதுறை பகுதியைச் சேர்ந்த බයික් එක දැම්ම හදන්න. එතකොට අපේ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. හරිනම් අපි මේ වෙද්දී හෝටල් ප්ලේස් වල ඉන්න ඕනේ. කොහොමද තමයි ඉතින් හැමදේම අපි හිතන විදිහට වෙන්නේ නැහැ. අපි යනවා මේ බයික් එකේ කාබුලේටර් එක හදන්න ඕනේ කියලා කිව්වා. යාට අපි ඒක හදන්න කියලා අපි බඩු ටික ගන්න කියලා දාන්නේ. අපි මේ ඉන්නේ හාවැලිය හරිය. හාවැලිය පාරට හාවැලිය ජංක්ෂන් එකේ. හරියටම කිව්වොත්. මෙතන මේ හොස්පිටල් එක තියෙනවා. හොස්පිටල් එකට එහා පැත්තේ තනකින් බඩු ටික ගන්න පුළුවන් කියලා කිව්වා. මේ පැත්තට ගිහලා බඩු ටික අරගෙන මොනවා හරි කාලා එමු. මොකද ටයිම් එක තමයි මේ වෙලාව අපිට වටනමදි. ඉතින් අපිට පොඩි වෙලාවක් තිබ්බින්දා අපි ඒ කාලේ පාවිච්චි කරා අපේ කැම්පින් එකට ඕන බඩු ටික ගන්න. ඊට පස්සේ දවල්ට කන්න. මේ කඩෙන් තමයි අපි බඩු ටික ගත්තේ. යමුණු පිට පැටිස් කන්න යන්නේ. එයා ෆිල්ටර් එකේ හෝස් එක ඒ වගේ දේවල් ටිකක් මාරු කරලා බයික් එක නැවත මගේ අතට හම්බෙනකොට වෙලාව හවස 3 පහු වෙලා. එතකොට හෝටල් ප්ලේස් හරහා උහියට යදෙන මාර්ගේ පාවිච්චි කරන්න පුළුවන් හවස 4ට කලින්. 4ට වහනවා. ඒ පාරේ යන්න බෑ. එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක ඉතින් මේ වෙන විසඳුමකට යන්න උනා. අපි ප්ලෑන් කරගත්ත විදිහට අපිට වැඩේ කරගන්න උන්නේ නැහැ. විකල්ප කිහිපයක් බැලුවා. ඇත්තටම වටේ තියෙන තැන් ටිකකටත් කතා කරලා ලස්සනයි කියලා හිතෙච්ච තැන් ටිකකට ඒ ඔක්කොම එදා බුක් වෙලා තිබ්බේ. කතා කරන මේ බුක් වෙලා ඔහිය පැත්තේ තැනක් දෙකක් තිබ්බා බුක් වෙලා නැති. හැබැයි එයාලගේ මිලත් එක්ක ඒ තැන එච්චරම සාධාරණයි කියලා හිතුන්නේ නැහැ ඇත්තටම. ඒත් එක්කම මගෙත් එක්ක ගිය රුවන් අයියා අදහසක් දෙනවා. මෙහෙම එයාලගේ දන්න තැනක් තියෙනවා වැලිමඩ. අපි එහෙ ගිහිල්ලා ඉමු. එහෙ නිදහසේ ඉන්න පුළුවන් කියන එක. බයික් එක නම් හදාගත්තා. ටෙන්ට් එක ගෙනත් වැඩක් නැහැ. දැන් කැම්ප් කරන්න වෙන්නේ නැහනේ. අපි යනවා දැන් මේ පාරෙන් කෙලින්ම වැලිමඩ. වැලිමඩ අපේ රුවන් අයියාගේ ප්ලේස් එකක් තියෙනවා. එතන තමයි අද රෑ ඉන්නේ. බලමු අපි ගිහිල්ලා ඉතින් මොකද කරන්න කියලා. මේ පාරෙන් අපි දානවා වැලිමඩට.
පස්සේ පළවෙනි දවසේ අපි සිද්ධි ගොඩකට මුහුණ දීලා ඇත්තටම එකට සෑහෙන මහන්සි. ඒ දේවල්ත් එක්ක කෙලින්ම අපි වැලිමඩ ගිහිල්ලා රෑ නතර වුණා. මෙතනට මේ සන්සෙට් එක නන් නෙමෙයි හැබැයි අහස හරි ලස්සනට වෙනවා. මේ බලන්න. ෆ්ලෑෂ් එක ඔෆ් කරන්න. ඒ ලයිට්ස් දාලා තියෙනවා I think. අපි ගිය සිකුරාදා දවසක සිකුරාදා දවසේ ගියේ සෙනසුරාදා ඉරිදා ඊට අමතරව සවුදා පොය දවසක් හරි මොකක් හරි නිවාඩු දවසක් තිබ්බා සවුදා. එතකොට මේ දවස් 3 ලොං වීකෙන්ඩ් එක. අපි දන්නවා අනිවාර්යෙන් නුවරඑළිය ලොං වීකෙන්ඩ් එකේ ලඟ වෙන්නවත් බෑ. එතකොට මේ අපේ ගිය වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නකුත් තිබ්බා. ඒක හින්දාම අපි කල්පනා කරා පුළුවන් තරම් උදෙන් වැලිමඩෙන් පිටත් වෙන්න. අපි වැලිමඩට සමුදුවිලා හෝටන් පේට්ස් බලලා යන්න හදන්නේ. අස්සන හසක් තියෙනවා. දහය විතර වුණා වැලිමඩෙන් පිටත් වෙනකොට. පුළුවන් තරම් ඉක්මනට අපි ආවා. අපි තැනකට කියලා නතර වුණේ ඔහිය විතරයි. මේ ඔහිය මැදින් යන ගම විනාඩියකට නතර වුණා. වෙලත් හොඳටම ගිහිලා තියෙන්නේ. ඒ වුණාට මේ විනාඩියකට නතර වුණා මේ සුන්දරත්වය පොඩ්ඩක් විඳින්න. බලන්නකො ලස්සන. මේ මෙතන විනාඩියක් ඉන්න නැත්තම් කොහෙද ඉන්නේ නේ? ඔයාලා ඔය පැත්තෙන් නම් එනවනම් මේ ජංක්ෂන් එක මත තියාගන්න. එතකොට මෙතන උඩවියරිය ටී ෆැක්ටරි එකට යන පාර. එතකොට මෙතනින් තමයි හෝටන් ප්ලේට්ස් වලට යන්න තියෙන්නේ. එතකොට මේ උඩවියරිය ටී ෆැක්ටරි එකෙන් පාරෙන් ගිහිල්ලත් ඔයාලට ඩෙවිල් ස්ටෑර්කේස් පැත්තට යන්න පුළුවන්. යකාගේ පඩිපෙළ පැත්තට යන්න පුළුවන්. ඒත් එක්කම මේ හෝටන් ප්ලේස් පාරේ යනකොටත් එක තැනකින් හැරිලා යන්න තියෙනවා. අද දැනට නම් අපිට යන්න ටයිම් මදි. ෆුල් ට්‍රේල් එක කොහොමවත් යන්න බෑ. පාර හදනවා. වෙලාවක් තිබ්බ චුට්ටක් පල්ලෙහාට දාලා බලමු. රයිට් ඩෙවිල් ස්ටෑර්කේස් වලට යන දෙවෙනි පාර තමයි මෙතන තියෙන්නේ. අట్లా. එතකොට මේ එයාලා සෙට් එකක් හම්බුණා. ගිහලා පල්ලෙහාට මේ ගේට් එකක් දාලා තියෙනවා. ප්‍රයිවට් ප්‍රොපර්ටි කියලා ගහලා. පාරකට එහෙම ගහන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් පල්ලෙහාට දාලා බලමු. එතකොට මේ ලංකාවේ අමාරුම පාර මෙච්චර කට්ටක් කාලා උඩ රෙද්ද ගේට්ටුව වහලා තිබ්බාම පිස්සු හැදෙනවා ඉතින්නේ. මෙතන මේ චුට්ටයි උඩට දාන්නත් තියෙන්නේ. අපි හෝටන් ප්ලේස් වල ඔහිය එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට දාපුවම ඒ දාපු තැන ඉඳලම ඒ දාපු තැනම නෙළුමල් බලා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් සෑහෙන වාසනාවන්ත හැඟීමක් ආව එක අතකින්. මොකද මේක අවුරුදු 12කට සැරයක් බලන්න තියෙන්නේ. ඒතකොට මේක බලන්න හැමෝටම අවස්ථාවක් නැහැ. යන්න හැකියාවක් නැහැ. ඉතින් වාසනාවන්ත හැඟීමක් ආවා මේ මල්ටික පළවෙනි පාර දැක්කහම. මේ පටේනම තියෙන නෙළුම් මම කැප්චර් කරන්න පාවිච්චි කරේ මගේ ෆෝන් එකයි GoPro එකයි ඊට අමතරව මගේ DSLR මොකුත් මම අරන් ගියේ නැහැ. ඊට අමතරව මමම හදාගත්ත ලෙන්ස් එකක් පාවිච්චි කරා මම මැක්‍රෝ ෂොට්ස් ටික ගන්න. ඔයගොල්ලෝ කන්දට යන තරම් ඉන්න. යන්න බෑ අයියෝ. ගන්නවට ඉන්න.
තියෙනවා නෙළුම් මල්. ප්‍රශ්නේ තියෙන්නේ මේ බඩු ඔක්කොම අරගෙන යනවා කියන එක. අද තියලා යන්නත් බෑ සෙනඟ වැඩි. අපි දන්නේ නැහැ ඉතින් කොයි විදිහේ කට්ටිය එනවද කියලා. බෑග් අපේ බෑග් සෑහෙන ගොඩක් බරයි. ඒක හින්දා තමයි මේ ට්‍රේල් එක ගොඩක් අමාරු. නැත්තම් මේක ගොඩක් ලේසි. කිලෝමීටර් 100ක විතර බරක් තියෙන එක බෑග් එක. තොටුපොළ කන්දේ මේ අර ලොකු සෙනඟක් නැතුණත් යම්කිසි මට්ටමක සෙනඟක් හිටියයි දා. එතකොට මේ අපිට ඇත්තටම අපි කැම්පින් වලටනේ ගියේ. එතකොට අපි ලොකු බඩු ප්‍රමාණයක් අපේ පැක් වල තිබ්බා. ලොකු බරක් තිබ්බා මේ පැක් වල. එතකොට මේ පැකුත් අරගෙන හෙල්මට් දෙක ඊට පස්සේ ටෙන්ට් එක මේ දේවල් අරගෙන තොටුපොළ කන්ද නගිනවා කියන එක චුට්ටක් විතර අමාරු වැඩක් වුණා. කන්දේදී නෙළුම් මල් වල විවිධ පාට. නෙළුම් මල් වල නිල් පාට නෙළු, සුදු නෙළු, ඒ වගේම සුවිශේෂී දම් පාට නෙළු සෑහෙන ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම නිකන් වෙනම පාත් එකක් කියන්නේ. පාරක් වුණාට ඒක පාරකින් එහා ගියපු වෙනම සුන්දරත්වයක් තියෙන දෙයක්. අපි අර වෙනද දකින ගස් වලින් විතරක් නෙමෙයි තියෙන්නේ නිකන් අර වෙසක් කාලේට වෙසක් කූඩු වෙලලා වගේ. ඒ තරම් හරි ලස්සන දර්ශනයක් ඒක. ඉතින් ඒ දර්ශනේ මට කැප්චර් කරන්නවත් මෙහෙම වචනෙන් කියන්නවත් බෑ. ඒ තරමට සුන්දර දර්ශනයක්. නෙළුම් මල් ගැන කිව්වම නෙළුම් මල් කියන්නේ එක මලකට නෙමෙයි ඇත්තටම. නෙළුම් මල් වර්ග 4ක් විතර තියෙනවා. හරි මම හරිනම් මට මතක විදියට 4ක් විතර තියෙනවා. ඒකෙන් මේ දම් පාට නෙළුම් වර්ගය තමයි අවුරුදු 12කට සැරයක් පිපෙන්නේ. මේ සුදු පාට නෙළුම් වර්ගය ඒ තරම්ම සුවිශේෂී නැහැ. මම දන්න තරමින් ඒක වසර දෙකකට සැරයක් වසරකට සැරයක් වගේ පිපෙනවා. ප්‍රමාණය දන්නේ සාමාන්‍ය පිපෙනවා. එතකොට සුවිශේෂී මල් වර්ගය තමයි මෙන්න මේ දම් පාට මල. මේක තමයි අවුරුදු 12ක් පිපෙන මල් වර්ගය වෙන්නේ. නෙළුම් මල් වල තියෙන සුන්දරත්වයෙන් එහා ගියපු කතාවක් තියෙනවා ඇත්තටම. මේ නෙළුම් මල් ආහාර දාමය ඇතුලේ ලොකු වැඩක් කරන කෙනෙක්. නෙළුම් මල් පිපිලා ඊට පස්සේ හටගන්න ගෙඩි ගොඩක් සත්තුන්ගේ ප්‍රියතම ආහාරය. ඒක ආහාරයක් විදිහට ගන්නවා. ඒත් එක්කම මේකේ මේ මත් වෙන ගතියක් තියෙනවා. මේ නෙළුම් ගෙඩි වල හැබැයි මම පොඩ්ඩක් සර්ච් කරලා බලපුවාම ඒකේ තියෙන කිමිකල් එක මොකද්ද මත් ගතියක් ඇති වෙන කිමිකල් එකක් තියෙනවා. එහෙම මට අතරම කරුණු හොයාගන්න බැරි වුණා. හැබැයි ගොඩක් ලිපිවල කියලා තියෙනවා මේකේ යම්කිසි මත් ගතියක් මේ සත්තුන්ට ඇති වෙනවා කියලා. ඒකත් එක්ක ඒ සත්තුන්ගේ වේගය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට මේ ආහාර දාමේ ඊළඟ ස්ටෙප් එකේ ඉන්න දිවියුන්ගේ ඊට පස්සේ කොටින්ගේ ඒ වගේ සත්තුන්ගේ ආහාර බවට මේ මත් වෙලා ඉන්න සත්තු ටික අහු වෙනවා. එතකොට ඒ වගේ හරි ලස්සන කතා ටිකක් තියෙනවා මේ නෙළු මල් වටේ ගෙතිච්ච. අනිත් එක තමයි නෙළු මල් වලට කියනවා සාමාන්‍ය මවමරා උපන් මල් කියලා. මවමරා උපන් මල් කියලා කියන්නේ අතර මව මරණ කතාවක් නෑ. ඒ වුණාට ඒකේ ඇත්ත සිද්ධිය වෙන්නේ මේ නෙළු ශාඛයේ අවසාන අදියර විතර තමයි නෙළු මල් පූදින්නේ. නෙළු මල් පීදීමත් එක්ක මේ නෙළු ශාඛය එයාගේ ජීවිත කතාව අවසන් කරනවා. මේ වගේ view එකක් තමයි තොටුපොළ කන්ද මුදුනට තියෙන්නේ. මෙතනින් යන්න පුළුවන් තව පල්ලෙහාට. තේරුම් ගන්න ඇති අපි පීක් එකේ ඉන්නේ හින්දා. එස් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ තොටුපොළ කන්දේ සමිට් එකේ ඉන්නේ පීක් එකේ ඉන්නේ. දැන් මෙතනට වැටෙනවා මේවා වතුර බින්දුව නැන අයිස් කැට වගේ. මේ පින්නක් යනවා. මේ විදිහට තමයි තියෙන්නේ. වටේටම පේනවා. වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ.
පල්ලෙහාට බහිමු. තොටුපොළ කන්දේ පීක් එකට ගියාට පස්සේ හොඳ view එකක් පේනවා මුළු නුවරඑළියම පේනවා. ඉතින් ලංකාවේ තුන්වෙනියට උසින් වැඩිම කන්ද තමයි තොටුපොළ කන්ද කියන්නේ. තොටුපොළ කන්දත් එක්ක බැඳිච්ච මේ අතීත කතා තියෙනවා. රාවණා යුගයේ දින කතා තියෙනවා. රාවණාගේ ගුවන් තොටුපොළක් විදිහට තොටුපොළ කන්ද පාවිච්චි කරා කියලා කියනවා. ඒ වගේ කතාත් මේ තොටුපොළ කන්දත් එක්ක තියෙනවා. අපි ඇත්තටම ඒව ගවේෂණය කරන්න නෙමෙයි. අපි කියන්නේ නෙළුම් මල් බලන්න. ඊට පස්සේ අපි නෙළුම් මල් බලලා ඒ සුන්දරත්වයේ විඳගෙන අපි පල්හැට එන්න ගත්තා. මොකද ඒ වෙද්දි පින්නක් වැටෙන්න පටන්ගෙන තිබ්බා. වැස්ස පටන්ගෙන තමයි තිබ්බේ අතන. පින්න වැටෙන ගමන් තිබ්බේ. පට්ටිපොළ සුන්දර තැනක් තියෙනවා. අර පාසි එක්ක තියෙන ලස්සන තැන. මේ තැන බලන්න ගියා අපි පට්ටිපොළට. පට්ටිපොළ ලස්සන තැන නවත්තලා තියෙන. ඔයාලා නුවරඑළිය පැත්තේ යනවා නම් මෙන්න මේ වංගුව මත තියාගන්න. මේ බිල්ඩින් එක මෙන්න මේක මත තියාගන්න. මේක හරියට තියෙනවනේ. ඒකට ඉස්සරහින් තමයි මේ තැනට යන්න තියෙන්නේ. තැන මොකද්ද කියලා ගිහිල්ලා පෙන්නන්න. යා. පට්ටිපොළ මේ ලස්සන තැන ඉඳලා මම බ්ලොග් එක එතන ඉවර කරා. ලස්සන තැන ඉඳලා අද vlog එක ඉවර කරනවා. හිතනවා ඔයාලා vlog එක enjoy කරන්න ඇති කියලා. හොඳයි නම් like එකක් දාන්න. ඔයාගේ අදහස comment එකකුත් දාන්න මතක කරන්න එපා. එතන ඉඳලා සම්පූර්ණ ගමන ඉවර වෙනකම්ම එදා වැස්ස. පුළුවන්කමක් තියෙනවා යන්න. ඉතින් මේ මොකද අවුරුදු 12කට සැරයක් මේ විශේෂ මල් වර්ගය දකින්න හම්බෙන්නේ. එතකොට යන්න. හැබැයි මේ හෝටන් ප්ලේන්ස් කියන්නේ ලංකාවේ තියෙන ඉතාම සංවේදී පරිසර පද්ධතිය. මේ පරිසර පද්ධතියේ ඇතුලේ ඉන්න ජීවීන් ගැන වාට කිසිම අයිඩියා එකක් නැහැ. කීප දෙනෙකුට අරෙන්න කිසිම අයිඩියා එකක් නැහැ. කොයිතරම් වටින ජීවීන් මේ පරිසර පද්ධතිය ඇතුලේ ජීවත් වෙනවද කියලා, කොයිතරම් සංවේදී ශාක තියෙනවද කියලා කිසිම අදහසක් නැතුව ඇති ගොඩක් දෙනෙක්ට. ඒත් එක්කම ලංකාවේ තියෙන වලාකුළු වනාන්තර අපි කියලා හඳුන්වන වගේ දෙකයි තියෙන එකක් තමයි හෝටන් ප්ලේන්ස් කියලා කියන්නේ. එතකොට මේ පරිසර පද්ධතියට ඔයා උදාහරණ එක පොලිතින් කොලයකින් ලොකු ඩැමේජ් එකක් ඒ පරිසර පද්ධතියට වෙන්න පුළුවන්. මේක ගොඩක් සංවේදී පරිසර පද්ධතියක්. ඒක හින්දා ඔයාලා යනවා නම් විශේෂයෙන්ම යන දේ විතරක් කරගෙන එන්න. නෙළුව බලන්න යනවා නම් නෙළුව බලන්න. හෝටන් ප්ලේන්ස් වල සුන්දරත්වය බලන්න යනවා නම් සුන්දරත්වය බලන්න. ඒ ඇරෙන්න ඔයා යන දේවල්, ඔයා අරන් යන දේවල් ඒ පරිසර පද්ධතියට මුදා හරින පාප කර්මය කරන්න එපා. එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද ඒ තරම් අති සංවේදී පරිසර පද්ධතියක් තමයි හෝටන් ප්ලේන්ස් වල තියෙන්නේ.